stop. Look at this. උඹ එච්චර චරිතයක් නම් ගෑස් ප්‍රශ්නෙට විසඳුමක් හොයලා පෙන්නපන්. guys, අද අපි හදන්න යන්නේ ලොකු බයෝගෑස් යුනිට් එකක්. අද අපිට මේකට ඕන කරනවා ඇලුමිනියම් බැරල් එකක්. ඒ වගේම එළදෙනුන්ගේ දොවාගත් ෆ්‍රෙෂ් මිල්ක් පෙට්‍රල් බෝතලයක්. ඒ වගේම අඟහරු වලින් එන අපු සුපිරිම පයිප් ලයින් එකක්. තව මම නාන්නගේ සිල්වර් වරු කඩෙන් ගත්තා සුපිරිම කුණීලයක්. මේක හැබැයි මම ගෙදරදී හදාගත්තේ. හරි අපි වැඩි කතා නැතුව අද වැඩි කොහොමද වෙන්නේ කියලා බලමු. උණු ප්ලාස්ටික් බෝතලයක් ගත්තා. ඒ මූඩි අරගත්තා. අපි ඉස්සලා මේක පෙට්‍රෝල් දා ගන්නවා. යෝ. මේක රෙක් කරනවා ෆ්‍රෙෂ් මිල්ක්. කුණීලේ මෙහෙම තියාගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් වැටෙනවා. අර බලා ගන්න පුළුවන් කැට පිටින් වැටෙනවා. guys, ෆ්‍රෙෂ් මිල්ක් වල මාරම රොමැන්ටික් සෝදක් එන්නේ. ඒකේ වැඩි හිතන්න එපා. ඊළඟට අපි මේකේ හිලක් විඳ ගන්න ඕනේ. සාමාන්‍ය හිලක් විඳගත්තා මේකේ. ඊළඟට අපි අඟහරු වලින් ගෙනාපු පයිප් ලයින් එක මෙහා කරට කපා ගන්න ඕනේ. ඉතිරි බඩු ටොප් බඩු. wow! ඊළඟට මේ පයිප් ලයින් එක මේ මූලියට හයි කර ගන්න ඕනේ. මේ ආකාරයට බස්සා ගන්න, හිමින් බස්සා ගන්න. හයියෙන් බස්සන්න යන්න එපා. වාතය එළියට යන්නේ නැති ගන්නට බස්සා ගන්න. ඊට පස්සේ මේ කෙලවරට ඔයා මේ විදියට කට්ටක් හයි කර ගන්න. කට්ට මොකද්ද කියලා මගෙන් අහන්න එපා. ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරි කට්ටක් මම ගෙනත් තියෙන්නේ. ඊට පස්සේ මූලිය වහ ගන්න ඔයාලා හොඳට තද කරලා වාතය එළියට ගමන් නොකරන විදියට. දැන් මේ තමයි අපි හදාගත්තු බයෝගෑස් යුනිට් එක. මේක මම ලොකු යුනිට් එකක් කිව්වට පොඩි යුනිට් එකක් තමයි හැදුවේ. මීට වැඩි ලොකු ස්ථීරසාර විසඳුමක් ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. ගෑස් සම්බන්ධ ස්ථීර විසඳුමක් දෙන්න. හැමදාම රුපියල් 5000 6000 දීලා ගෑස් ගන්න විදියක් නැහැ. රටේ තියෙන තත්ත්වෙත් එක්ක ගෑස් ගන්න විදියකුත් නැහැ. ඒ හින්දා අපි ස්ථීර විසඳුමක් ඉස්සරහ වීඩියෝ එකෙන් හදමු. දැනට తాවකාලික විසඳුමක් තමයි මම මේ හදලා තියෙන්නේ. guys මම ෆ්‍රෙෂ් මිල් කියලා දාගත්තේ ගොම, අමු ගොම. ඔයා මේකට අමු ගොම දාන එළවලු කෑලි ඒ වගේ දේවල් මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක වහලා දවස් 4ක් වගේ තියන්න පරණ වෙන්න. එතකොට තමයි මේක ඇතුලේ වායු හැදිලා අපිට ඕන තත්ත්වයට හරියන්නේ. ඉතින් මම දවස් 4ක් වගේ තියාගත්ත මේ බයෝගෑස් යුනිට් එක මම මේක පොඩියට හදාගත්තා කියලා ඔයාලා මුලින් කිව්වා. මෙදින ඔයාලා බලා ගන්න පුළුවන් මේක තද කරගන්න කැල්ලක් ඇවිල්ලා තියෙනවා මේ සේලම් බටේ. ඒක මම තද කරගෙන තියෙන්නේ. ඒක තද කරගත්තේ නැත්නම් මේකෙන් එළියට වාතය යනවා. ඉතින් දැන් මේක පූල් වෙලා තද වෙලා වගේ තියෙන්නේ guys. අපි වැඩි කරලා try කරලා බලමු. පත් වෙනවද කියලා. මුලින්ම ගිනි කුරා පත්තු කර ගන්න ඕනේ. මේ කුරා පත්තු කරගත්තා. ඒ කුර නෙමෙයි දන්නේ. ඊට පස්සේ මම මේ කරාමෙන් අඩු වැඩි කර ගන්නවා. ඕ guys කොහොමද දැල්ල අඩු වැඩි කරලා බලමු බඩු හොඳයිද කියලා. යෝ මෙච්චරයි තමයි guys එන්නේ. මේ වගේ පොඩි යුනිට් එකකින් හදා ගන්න පුළුවන් මේ වගේ දැල්ලක් විතරයි. මීට වැඩි ලොකු දැල්ලක් හදා ගන්න ඕන. ඊට වැඩි ලොකු වාජනයක් පාවිච්චි කරන්න ඕනේ. මේක ස්ථිරසාර විසඳුමක්. මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ගොඩක් කට්ටිය කියලා තිබ්බා මේ වීඩියෝ වැඩක් නැහැ. කාටවත් ප්‍රයෝජනයක් නැහැ කියලා. මම ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ තමයි කරන්නේ. අනිවාර්යයෙන්ම මාව follow කරන්න, channel එක subscribe කරලා set වෙන්න. nice challenge.